ශුද්ධ බයිබලයේ ශුද්ධ මතෙව් 6 වන පරිච්ඡේදය 22 සහ 23 පද අද ඔබගේ මගේ ආශිර්වාද වචනයව තිබෙනවා. ශරීරේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරය එළියවන්නේය. නුඹේ ඇස නපුරු නම් නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුල තිබෙන එළිය අඳුරු නම් ඒ අඳුර කොපමණ මහත්ද. හාලෙලුයා. ස්වාමින් වහන්සේගේ වචනය අපිට පාදයට පහනක් මාවතට එළියක්. ශරීරේ පහන නම් ඇසය. පහන කියලා කියන්නේ අපේ ජීවිතය ආලෝකමත් කරන මූලාශ්‍රයක්. ඊට සමාන කරලා තියෙනවා මේ පහන වගේ කියලා අපේ ඇස. ඇස පැහැදිලි නම් සියල්ල පැහැදිලි වෙන්න යනවා. අපිට පෙනෙන දේ අපි ක්‍රියා කරන විදිය පැහැදිලි නැත්නම් අපි අඳුරේ සැරිසරන්ට යනවා. පැහැදිලි ඇස කියලා කියන්නේ පිරිසිදු සිතක්, දෙවියන් වහන්සේට යොමු වෙච්ච හෘදයක්, සත්‍යතාවේ හදවතක්, යහපත් දේවල් වෙත අවධානය යොමු කරන ජීවිතයක් පැහැදිලි ඇසක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි කෙනාගේ ජීවිතය ආලෝකයෙන් පිරෙන්න යනවා. ආශිර්වාදයේ අත්දැකීම් බොහෝමයක් තියෙන්න යනවා. සත්‍යතාවයෙන් වැඩ කරනවා. සාමෙන් පිරීලා තියෙනවා. හැබැයි අපේ ඇස නපුරු වුණොත් අපේ මුළු ශරීරයම අඳුරු වෙන්න යනවා. අපි බලන විදිය ලෝභ නම්, අපි ඊර්ෂියාවෙන් අශුද්ධ සිතුවිලි වලින් ලෝකයේ දේවල් වලට පමණක් බැඳුණු සිතක් අපිට තියෙනවා නම් අපේ ඇස නපුරින් තමයි ක්‍රියා කරන්න යන්නේ. ඊර්ෂියාවෙන් තමයි ක්‍රියා කරන්න යන්නේ. අපි දකින්න යන්නේ බොහොම තිත්තකමින් යුතුව තමයි අපි දේවල් දකින්න යන්නේ. එතකොට අපි මුළු ශරීරේම අඳුරු වෙන්න යනවා. එබැවින් නුඹ තුල තිබෙන එළිය මොකක්ද කියලා අඳුනා ගන්නට අවශ්‍යයි. අපි කොහොම මාර්ගයකද ගමන් කරන්නේ? අපි හිතන එළිය සමහර වෙලාවට අපි හිතනවා මේක තමයි ආලෝකය, මෙන්න මේක තමයි ඇත්ත, මේක තමයි හරි දේ. බොහෝ වෙලාවට ඒක නපුරු දේ වෙන්න යනවා. ඒක අඳුර වෙන්න යනවා. ඒ නිසා අපි ඊ타ත්ම ගැඹුරින් අපේ දැකීම ගැන, දෘෂ්ටි කෝණය ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරයම එළිය වෙනවා. අපි බලන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ සිතේ පිරිසිදුකම ගැන, සුද්ධකම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. යහපත් දේවල් මත අපේ අවධානය අපි යොමු කරන්න ඕනේ. එවිට ඔබත් මමත් බලන දේ මත අපේ ජීවිතය හැඩගැස්සෙන්න යනවා. අපේ දෘෂ්ටිය මත අපේ ආලෝකය තුල අපි බබලන්ට යනවා. ඒක වැරදුනොත් අපේ ජීවිතේම අඳුරු වෙලා යන්ට යනවා. අද දවසෙත් වචනය ඔබගේ මාවත එළිය කරන්ට යනවා. ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ජේසුස් පිටයි.